පහුගිය මාසයක් වගේ දෙකක් වගේ අතර කාල තුර අපි දැක්කා තරුණ, ඒ කියන්නේ අවුරුදු 20 30 වයස් පරතරයේ ඉන්න පිරිමි පුද්ගලයින් තමන්ගේ හුරු අතේ ඇඟිලි තුඩු වලට අධික ලෙස හානි වෙලා එහෙම නැත්නම් ඇඟිලි තුවාල වෙලා නිතර අපිට අධිසංශයට එනවා. එතකොට මේක තවදුරටත් සොයා බැලීමේදී අපිට දක්නට ලැබුණා මේක ඉන්ජරි පැටර්න් එකක්. එහෙම නැත්නම් තුවාලයේ සිදුවෙන රටාවක් තිබුණා. මොකද සියලුම දෙනාගේ මම මේ පවසන ඉන්ජරි එක වෙලා තිබුණේ තමන්ගේ බයිසිකලේ, කියන්නේ අලුතෙන් ගනිපු බයික් වල මෝටර් චේන්ස් පිරිසිදු කරන්න උත්සාහ කිරීමේදී තමයි මේ ඉන්ජරි එක වෙලා තිබුණේ. එතකොට මෙහිදී වෙන්නේ මේ බයික් වල මෝටර් චේන් එක ඒ කම්පැනි එකෙන් එයාලට උපදෙස් දෙනවා පිරිසිදු කරන්න කියලා. පිරිසිදු කිරීමේදී අනාරක්ෂිත විදියට කියන්නේ තමන්ගේ බෙයා හෑන්ඩ් එකෙන් හිස් අතින් මෝටර් චේන් එක පිරිසිදු කරන්න ගන්නවා එන්ජින් එක ඔන් කරලා ඇක්සලරේට් කරන ගමන් ෆස්ට් ගියර් එකේ දාලා කපුරෙදි කෑල්ලකින් තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ මේක පිරිසිදු කරන්න. කපුරෙදි කෑල්ල චේන් එකේ පැටලෙනවා. ඒත් එක්කම අතත් ඒකම ගිහිල්ලා තුවාල වීමකට ලක් වෙනවා. මේකේ සෑහෙන බරපතල කාරණේ තමයි තමන්ගේ හුරු අතේ පළමු දෙවෙනි සහ තෙවෙනි ඇඟිලි තමයි මේ විදිහට තුවාලයට සහ ඩැමේජ් වෙන්නේ. මේකේ අනිත් කාරණේ තමයි එහෙම තුවාල වෙලා එන ඇඟිලි කොටස් අපිට හදිසි අනුසරාංශයට අරන් එනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙන තුවාල වීම තාම දරුණු විදිහට ඇඟිල්ල තැලීමක් එහෙම නැත්නම් ඇඟිලි කොටස් තැලීමකට ලක් වෙලා තියෙනවා. එතකොට ඒක අපිට බද්ධ කිරීමකට සුදුසු වෙන ආකාරයේ ඇඟිලි කොටස් නෙවෙයි. තුවාල වීම නිසා ඊටාම අධික වේදනාවක් දරන්න සිද්ධ වෙනවා. ඇඟිලි කොටස් බද්ධ කිරීමට හැකියාව අඩු නිසා අපිට ඇඟිල්ල නැවත ප්‍රතිසංස්කරණය කරන්න වෙනවා. නමුත් කොයිම වෙලාවකවත් තමන්ගේ තුවාලයට పూర్වව තිබිච්ච අතේ තත්වයට අපිට ගන්න නොහැකි තරම් මේ ඇඟිලි ඩැමේජ් වෙනවා. එහෙම නැත්නම් තුවාල වෙනවා. එතකොට මේකේ බලපෑම තමයි මේ අවුරුදු 20 30 අතර පත්වන පිරිමි අය. එතකොට රැකියාව සහ ගොඩක් අය අධ්‍යයන කටයුතු උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න අය. එතකොට යාළගේ තුවාලය නිසා සෑහෙන ආකාරයට මේ රැකියාවට සහ උසස් අධ්‍යාපන කටයුතු වලට බලපාන්න පුළුවන්. ඒ තුවාලය අපි ප්‍රතිසංස්කරණය කරත් යම් කිසි ආකාරයක ක්‍රියාකාරීත්වයක් අතර ගන්නත් සෑහෙන කාලයක් යනවා. එතකොට සෑහෙන මුදලක් සහ ශ්‍රමයක් වැය වෙනවා මේ වළක්වාගත හැකි අනතුර වෙනුවෙන්. මේක ආරක්ෂිත ආකාරයට සිදු කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ග්ලව් එකක් සහ නැත්නම් බුරුසුවක් වගේ දෙයක් පාවිච්චි කළ මේක සරලව කරගන්න පුළුවන්. නමුත් ජනතාවගේ තියෙන සහ මේ පාවිච්චි කිරීමේ තියෙන නොදැනුවත්භාවය නිසා මේ වගේ දරුණු ආකාරයේ තුවාල සිදුවෙමින් පවතිනවා.